ආයුබෝවන් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා කුක් විත් තරු YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ අවුරුදු කැවිලි මේසයට නැතුවම බැරි රස කැවිලි වර්ගයක් වන කොකිස් හදන්නේ කොහොමද කියලා. ඉතින් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ කොකිස් හදන්න අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සහ ප්‍රමාණයන් දාලා ඇති. ඉතින් පළවෙනියටම හදන කෙනෙක්ට නම් එම අමුද්‍රව්‍යයන් වල ප්‍රමාණයන් ඒ විදිහටම ගන්න කියලා පොඩි උපදෙසකුත් දෙනවා. හරි ඉතින් එහෙනම් අපි බලමු කොකිස් හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට හාල් පිටි ග්‍රෑම් 130ක් අවශ්‍ය කරනවා. ඒකටම මම පාන් පිටි වලින් ග්‍රෑම් 50ක් එක් කරගන්නවා. ඒ වගේම මේ වෙලාවේදී මම කරපිංචා චූටියට කපාගෙන එකතු කරගෙන තියෙනවා. කරපිංචා එක් කිරීමෙන් අපිට මේ කොකිස් එකේ රසය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මම මේකට ලුණු තේ හැඳි කාලක් පිළිබිඹු කහ තේ හැඳි කාලක් එකතු කරලා හොඳට කලවම් කරනවා. ඒ වගේම මෙතෙන්දි කියන්න ඕනේ අපි කොකිස් හදනකොට විශේෂයෙන්ම උකු පොල් කිරි යොදා ගන්න ඕනේ. උකු පොල් කිරි යොදා ගැනීමෙන් කොකිස් වල තියෙන රසය වැඩි වෙනවා. මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පොල් කිරි මම එකතු කරගන්නේ චුට්ට චුට්ට එකතු කරගෙන තමයි මේකේ පදම බලන්නේ. මොකද මේක ගොඩාක්ම උකු බැටර් එකක් ගන්න නරකයි. මොකද උකු වැඩි වුණොතින් අපිට කොකිස් එකේ ක්‍රිස්පි ගතිය නැති වෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ පොල් කිරි එකතු කරගන්නකොට ටිකින් ටික එකතු කරන්න. මෙන්න මේක තමයි හරිම පදම. ඉතින් මේ අවස්ථාවේදී මම මේකට බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තරය හොඳට කලවම් කරලා මේකට එකතු කරගන්න. බිත්තරයක් එකතු කරන එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි බිත්තරයක් එකතු කිරීමෙන් මේකේ රසය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙහෙම තෙල් තාච්චිය ලිපේ තියාගෙන ටිකක් රත් කරනවා. ඊට පස්සේ මේ කොකිස් අච්චුව තෙල් තාච්චියට දාලා ඒක රත් වෙනකන් ටිකක් තෙලින් ඇදලා මේ හදාගත්තු බටර් එකේ අපි කොකිස් අච්චුව මේ විදිහට තියනවා. ඊට පස්සේ අපි ඒක නැවතත් තෙල් තාච්චියට දානවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පළවෙනි පාර හදාගන්න කොකිස් එක හරියට එන්නේ නැහැ. ඒක ගණන් ගන්න එපා. ඒක එහෙම තමයි. දෙවෙනි තුන්වෙනිවට හදන කොකිස් වල හැඩය ඒ විදිහටම එනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොකිස් එක ඉබේම ඒක ගැලවෙනවා. එහෙම ගැලවෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් කිරිටුවක් පාවිච්චි කරන්න. නමුත් මම කිරිටුවක් පාවිච්චි කරේ නැහැ. මට කොකිස් එක චුවෙන් ඉබේම ගැලවුණ නිසා. ඉතින් මේ විදිහට මම කොකිස් මේ බැටර් එක පාවිච්චි කරලා මම කොකිස් 40ක ප්‍රමාණයක් හදාගත්තා. මේ තියෙන්නේ ඉතින් අවසාන ප්‍රතිඵලය. මේක ඉතාම රසවත්. මම ඔයගොල්ලන්ට කියනවා මේ රෙසිපි එක අත්හදා බලන්න කියලා. ඉතින් අද දවසේ මගේ වීඩියෝ එක නරඹුවාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවදුරටත් මේ වගේ රෙසිපීස් බලන්න අවශ්‍ය නම් පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා කුක් විත් තරු YouTube channel එක subscribe කරලා අපි සමග එකතු වෙන්න. මාත් සමග එකතු වෙන සියලු දෙනාටම සුබ දවසක්.